මෙන්ටලි ස්ටේබිලිටිය එක තියෙන එක අපේ ස්ට්‍රවන්් අපි මෙන්ටලිටිය එක තියාගන්න ඕන ෆෝකසින් එක ෆෝකසින් එක තියාගන්න අපි තියාගන්න ඕනි ඩිසිපලීන් එක ඕක අනිවාර්ය දෙයක් ලයිෆ් එක හැම වෙලාවකම මම කොතනින් හරි ෆේල් වෙලා තියෙනවන දැන් අපි වගේ අය දිලෙන් හොඳ ෆේල් ස්ටෝරි සක්ස ස්ටෝරි කතාව තව භාගයක් වගේ කම්පලිට් වෙලානෙක් භාගකුත් නැකියමක පොඩ්ඩක්නේ නමුත් ෆේල් ස්ටෝරියක හොඳට තියෙනවා අපිව ආශ්‍රයකර මං කවුරඩි කෙනෙකුට මගෙත් එක්ක කතා කරන්න කියන්නේ ෆේල් නොවෙන්න මොකද ෆේල් වෙන හැටි දැන් අපි දන්නවා අපිට වෙලා තියෙනවා අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා මොකද අපිට ෆෝකසින් එක අවුල් කරගත්තු තැන් අපි ඩිසිප්ලින් නැතුව වැඩ කරපු තැන් එතකොට ඒ තැන්වලදී අපේ මෙන්ටල් ස්ට්‍රෝං කියන එක ලොස්ට් වෙලා අපි අයාලේ ගිහිල්ලා අපේ බිස්නස් වට්ටගෙන අපි ටීම් නැති කරගෙන අපි මිනිස්සුත් එක ප්‍රශ්න හදාගත්ත අවස්ථාව ඕන තරම් තියෙනවා ෆයිනෑන්ෂියලි වේවා ඒ හැමදේම බලපානවා මේ ඩිසිප්ලින් කියන එක මනිවල ඩිසිප්ලින් තියෙන්න ඕනි අපේ බිහෙවියර්ස් වල ඩිසිප්ලින් තියෙන්න ඕනි ඇඳුමක් ඇඳත් කතා කරත් ගියත් ආවත් ඩිසිප්ලින් කියන එක අනිවාර්යයි ඒකත් එක්ක එකතු වෙලා තමයි ඔය මෙන්ටල් ස්ට්‍රෝං කියන එක ඇවිල්ලා ෆෝකසින් එක ලේසර් ෆෝකස් එකක් තියෙන්නේ. ඉතින් ඒක හරි ඉම්පෝර්ටන්ට් දෙයක් මේ වැඩේදී මාර ඉම්පෝර්ටන්ට් දෙයක්. මං හිතන්නේ ඉතින් බිස්නස් එකක් නොකරත් මොනවා කරත් රස්සාවක් කරත් මේක වැදගත් දෙයක්.